මේ බාර විභාගයට එන විචාර හත හරියටම ඔයාලට ඕනේද? එහෙනම් මේ වීඩියෝ එක මග නොහැර අනිවාර්යයෙන්ම බලන්න. අයිබෝවන් ආදරණීය දේ පුතේ. ඉතින් ඔයාලා තම්මේල් එකේ දැක්ක පරිදිම අද අපි කතා කරන්නේ මේ පාර ඔල විභාගයට එන විචාර මොනවද කියලා. ඉතින් මේ විචාර අනුමානයක් කියලා කියන්නේ ඔයාලට 100%ක්ම ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද මම නෙමෙයිනේ පේපර් එක හදන්නේ. ඒ නිසා ඔයාලට 50-50 මේක තියාගෙන අද මම කියලා දෙන විචාර හත මේ එන්න පුළුවන් කියන විචාර හතෙන් ඔයාලට පාඩම් කරන්න පුළුවන් කොටස් පාඩම් කරගෙන ඔයාලට පුළුවන් ඔයාලගේ ඔය විභාගයට ලෑස්ති වෙන්න. ඉතින් එහෙනම් අපි වැඩි වෙලා නොගෙන යමු අපේ වීඩියෝ එකට. මම අද මේ වීඩියෝ එක ඔයාලට කොටස් තුනකට කතා කරනවා. පළවෙනි එක තමයි ඔයාලා දැන් මේ වෙනකොටත් සමහර දරුවෝ ඇති විචාරය ගැන තවමත් අවබෝධය නැතුව. ඉතින් ඒ නිසා මම ඕල් පේපර් එකේ විචාරය කොහොමද එන්නේ මොනවද එන්නේ කියන කාරණාව ලකුණු කොහොමද කියන කාරණාව මුලින් කතා කරනවා. ඒ වගේම දෙවෙනියට කතා කරනවා ඔයාලා දන්නවා ඕල් පේපර් එකේ ලකුණු 15 විචාරකුත් වෙනවා ලකුණු 10 විචාරකුත් වෙනවා. දෙවෙනි කාරණාව හැටියට ලකුණු 15 ප්‍රශ්නයකට එන්න පුළුවන් විචාර හතර මොනවද කියලා කතා කරනවා. තුන්වෙනි කාරණාව විදිහට 10 ප්‍රශ්න වලට එන්න පුළුවන් විචාර මොනවද කියලා මම කතා කරන්න සූදානම්ින් ඉන්නවා. හොඳයි. දැන් පළවෙනි කාරණාව මම කිව්වේ කොහොමද ඕල් ලෙවල් පේපර් එකේ විචාර ප්‍රශ්න ටික එන්නේ. පුතේ විචාර ප්‍රශ්න ඕල් ලෙවල් පේපර් එකේ 7ක් තියෙනවා. මේ 7 කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි ලකුණු 15 ප්‍රශ්න. ලකුණු 15 ප්‍රශ්නයක් කියලා එක කොටසක් යනවා. අනිත් කොටස යනවා ලකුණු 10 ප්‍රශ්න. එතකොට මේ ලකුණු 15 ප්‍රශ්න වලට ඔයාලට විචාර 4ක් දෙනවා. ඒ කියන්නේ තුන්වෙනි ප්‍රශ්නෙට අදාළව 1 2 කියලා කොටස් දෙක වශයෙන් දෙනවා ඔයාලට විචාර දෙකක්. ඊළඟට 4 වෙනි ප්‍රශ්නය කියලා ඒ යටතේ විචාර දෙකක් දෙනවා. එතකොට ඔයාලා මේ දෙකින්ම කරන්න ඕනේ එකයි. එක ප්‍රශ්නයයි. ඒ වගේම මෙතනින් කරන්න ඕනේ එකයි. එතකොට 4න් 1යි 3න් 1යි. ඒ වගේම මෙතනදී ලකුණු 10 ප්‍රශ්න 3ක් එනවා. 5 6 7 වශයෙන්. ඔයාලා මෙතනින් කැමති එකක් තෝරගෙන ලියන්න ඕනේ. එතකොට විචාර අංක 3ක් ඔයාලා ලියනවා. මේ විචාර 3ේදී දුවේ පුතේ දැන් ලකුණු 15 ප්‍රශ්නෙට නම් ඔයාලා දන්නවා ලකුණු 15 ප්‍රශ්නෙට ඔයාලා උද්දෘත 4ක් ලියන්න ඕනේ. මේ 4 ලියන එක අනිවාර්යයි. මොකද ලකුණු 15 ප්‍රශ්නෙට ලකුණු 4ක් හම්බෙනවා ඔයාලගේ උද්දෘත ලිවීමට. ඒ වගේම ලකුණු 10 ප්‍රශ්නෙට උද්දෘත ඔයාලා ලියන්න ඕන 3ක්. එතකොට මේ ලකුණු 10 ඇතුලේ උද්දෘත ලිවීම සඳහා ලකුණු 3ක් හම්බෙනවා. ඉතින් මේක තමයි ඔයාලගේ විචාර පේපර් එකේ විචාර ස්ට්‍රක්චර් එක. මීට අමතරව ලකුණු 20 ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒවා කෙටි ප්‍රශ්න සාහිත්‍ය පොතේ තියෙන අර කහ පාට කොටස තියෙන්නේ. ඒ කහ පාට කොටසෙන් තමයි මේ ලකුණු 20 ප්‍රශ්න දෙක එන්නේ. එතකොට මෙතන ලකුණු 20 ඒවා දෙකක් 40ක් තියෙනවා. මෙතන 30යි 40යි 30යි 70යි. මෙතන ලකුණු 10යි 80යි. සම්පූර්ණ පේපරේ ලකුණු හැදෙන්නේ දුවේ පුතේ ලකුණු 80ෙන්. ඉතින් මේ 80 ලකුණු 40ක්ම ඔයාලට ලැබෙන්නේ විචාර වලින්. 40ක් ඔයාලගේ කෙටි ප්‍රශ්න වලින් ලැබෙනකොට ලකුණු 40ක්ම ඔයාලගේ විචාර ලිවීමට ලබා දෙනවා. ඉතින් මෙතනදී ඔයාලා සැලකිලිමත් වෙන්න ඕන මේ ප්‍රශ්න තෝරගනිද්දී ඔයාලට ලකුණු උපය ගන්න පුළුවන් ප්‍රශ්න තෝරගන්න. විශේෂයෙන්ම ලකුණු 15 ප්‍රශ්නයක උද්දෘත 4ක්. ඒ වගේම මෙතන උද්දෘත විතරක් ගත්තොත් බලමු 4යි 4යි 8යි 8යි 3යි 11යි. ඒතර ලකුණු 11ක්ම මෙතනින් ඔයාලට ලබා ගන්න පුළුවන් උද්දෘත ලිවීමෙන්. හැබැයි දුවේ පුතේ උද්දෘත විතරක් ලියලා හරියන්නේ නැහැ. උද්දෘත විතරක් ලිව්වොත් ඔයාලට ලකුණු හම්බෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලා පොඩි හැදෑරීමක් කරගෙන විචාරය ලියන්න ඕනේ. විචාර ලියන්නේ කොහොමද කියලා අවබෝධයක් නැත්නම් මම කාඩ් එකක් ඇඩ් කරන්නම්. මම කලින් කතා කරලා තියෙනවා විචාරයක් ලියන්නේ කොහොමද විචාරක උද්දෘත තෝරගන්නේ කොහොමද මෙන්න මේ කියන කාරණා. අනිවාර්යෙන් මේ වීඩියෝ එකක් බලන්න කොහොමද ඒ ටික කරගන්නේ කියලා. එතකොට දැන් මම පළවෙනියෙන්ම කිව්ව විදිහට විචාර ප්‍රශ්න පත්‍රයේ විචාර 7ක් ලැබෙනවා කියලා කිව්වා. ඒ 7 ලැබෙන විදිහ දැන් ඔයාලට අවබෝධයක් තියෙනවා වෙන්න ඕනේ. අපි යමු දැන් දෙවෙනි කොටසට. ඔයාලට අවශ්‍ය වැදගත්ම කාරණාවක් නේද?
ඔයාලා පුන බලන් ඉන්න දැන් මේ දවස්වල හැමෝම කියනවා අනුමාන දෙන්න, අනුමාන ගමු, අනුමාන ඕන. ඉතින් මේක ඇත්තටම අනුමානයක් ගන්නවයි කියලා ඔයාලට කොටස් අතහැරලා පාඩම් කරන්නත් බෑ. මොකද අනුමානයක් දෙනවා නම් ඒක අනුමානය දෙන අනුමානයක්. අනුමාන කියන වචනේම තියෙනවා ඒක ස්ථිර නැහැ. ඒක මම කියන්නේ 50 ගන්න. 50-50 ඕගොල්ලෝ අරගෙන එක පාඩම් කරලා තියෙන පාඩමක් නම් අවුලක් නැහැ. හැබැයි පාඩම් කරලා නැති පාඩමක් නම් පොඩ්ඩක් බලා ගන්න. ඒක ඔයාලට උදව්වක් වේවි ඔයාලගේ විභාගෙට. හරි. අපි යමු දෙවෙනි කාරණාවට අපි. දැන් අපි බලමු ලකුණු 15 විචාර හතර මොනවද එන්න පුළුවන් කියලා. මේ බලන්න මම ලියාගෙන අවිල්ලා තියෙනවා. බද්දේගම අඟුල්මල් දමනය මග විසිතුරු දියමන්ති මාලය. දැන් මේ පාඩම් හතර අරන් තියෙන්නේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවලදී අවිල්ලා තියෙන විභාග විචාර සම්බන්ධයෙන් සමීක්ෂණයක් කරලා පොඩ්ඩක් මේ අවුරුද්ද දෙන්න පුළුවන් මොනවද කියලා බලලා එහෙම තමයි මේ ටික අරන් තියෙන්නේ. දැන් මම ඒකයි කියන්නේ හැමතිස්සෙම මේක 50-50 ගන්න. මෙතන ඔයාලට කියන කරුණු අනිවාර්යෙන් ඔයාලා බලා ගන්න. ඒක විභාගෙට ආවොත් ඔයාලට ඒක ලියන්න ලේසි වෙනවා. බලන්නකෝ බද්දේගමින් එන්න පුළුවන් ප්‍රශ්න මොනවද? මුළු ගමම අලින්ට යනවා. කවුද මේක කියන්නේ? නැන්චෝ හාමි. නැන්චෝ හාමි කියපු මේ කතාව සනාථ කරමින් අපිට උද්දෘත හොයාගන්න පුළුවන්. ඒ වගේම බද්දේගම අභාවයට යන අයුරු. මේ දෙකටම දුවේ පුතේ එකම උද්දෘතයක් ගන්න පුළුවන්. මොකද මුළු ගමම අලින්ට යනවා කියලා කියන්නේ අලි ඉන්නේ කැලෑවෙනේ. එතකොට ගම විනාශයටපත් වෙනවා කියන එකනේ. ඒ වගේම බද්දේගම අභාවයට යන අයුරු. එතකොට මෙතන මේ කියන කාරණා දෙකටම අපිට එකම උද්දෘත හතරක් පාඩම් කරගත්තොත් මේක ලියන්න පහසුයි. ඒ වගේම මම තුන්වෙනි කාරණාවට දාලා තියෙනවා චරිත නිරූපණය. චරිත කියලා කිව්වහම සිලිඳු ඉන්නවා, පුංචි මැනිකා ඉන්නවා, ඊළඟට වෙදරාළගේ චරිතය ඉන්නවා, කර්ලිනා හාමිගේ චරිතය ඉන්නවා. මේ චරිත ගැන ඔයාලා එක චරිතකින් එක උදාහරණයක් ගන්න තියාගන්න. එයාලගේ අභ්‍යන්තරික ගත ලක්ෂණ වෙන්න පුළුවන්. එයාලගේ බාහිර ස්වරූප ලක්ෂණයන් වෙන්න පුළුවන්. මේ ඕනෑම අවස්ථාවක් ගැන එක උද්දෘතයක් එක් පුද්ගලයට තියාගත්තා නම් ඔයාලට පහසු වෙනවා. ඒ වගේම භාෂා භාවිතය. භාෂා භාවිතය කොහොමද මේ පුතේ? අපිට ලියන්න පුළුවන් බද්දේගම කතුවරයා නැත්නම් පරිවර්තකයා වන ඒ.පී. ගුණරත්න මොන වගේ භාෂාවක්ද පාවිච්චි කරන්නේ? උපමා රූපක තියෙන දේවල්, ඒ වගේම විඥාන කුල වාක්‍ය රටාවක් පාවිච්චි කරලා තියෙනවා කියන එක, තාත්වික බව මෙන්න මේ කියන කරුණු භාෂාවට අරගෙන ඔයාලට පුළුවන් උද්දෘත හතරක් ඒ වෙනුවෙන් සූදානම් කරගන්න. ඒ වගේම අවස්ථා හා සිද්ධි නිරූපණය. අවස්ථා හා සිද්ධි නිරූපණය කියලා කිව්වහම පුංචි මණිකගේ චරිතයත් එක්ක කොහොමද අවස්ථා සිද්ධි නිරූපණය වෙන්නේ? ඒ වගේම කර්ලිනා හාමිත් එක්ක කොහොමද අවස්ථා සිද්ධි නිරූපණය වෙන්නේ? ඒ වගේම හිරගෙදර ඉන්න හිරපල්ලත් එක්ක කොහොමද පුංචි මණික අතර සංවාදය යන්නේ? මෙන්න මේ කියන අවස්ථා හතරක් පහක් අරගෙන උද්දෘත හතරක් තියාගත්තොත් ඔයාලට මේ බැද්දේගම විචාරයක් ආවොත් එහෙම අනිවාර්යෙන් ලියාගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම මේක පාඩම් කරනකොට රෙනාඩ් වුල්ෆ් ගැන, විලේජ් ඉන් ද ජංගල් කියන කෘතිය ගැන, ඒ.පී. ගුණරත්න ගැන, රෙනාඩ් වුල්ෆ් වැඩ කරපු දිස්ත්‍රික්කය ගැන මේ කතාව කුමක් පදනම් කරගෙන රචනාවේ තියෙනවද කියන කාරණා පිළිබඳව ඔයාලා අවධානය යොමු කරන්න ඕනේ. අඟුල්මල් දමනයේ පාඩමේ එන්න පුළුවන් විශේෂයෙන්ම චරිත නිරූපණය සම්බන්ධ. ඒ වගේම මම දැන් මෙතන කතා කරනවා එන්න පුළුවන් කොටස් මොනවද කියලා. යහපත් ඇසුර නිසා හා අයහපත් ඇසුර නිසා ජීවිත වෙනස් වෙන ආකාරය. මෙතනද අපිට ගන්න පුළුවන් ගුරුවරයාගේ සහ අහිංසකගේ යාළු මිත්‍රාදීන් නිසා අහිංසකව අයහපත් මාර්ගයට වැටෙන ආකාරය. ඒ වගේම බුදුන් වහන්සේගේ මඟ පෙන්වීම එක්කල යහපත් මාර්ගයට වැටෙන ආකාරය කියලා අපිට උද්දෘත හතරක් හදා ගන්න පුළුවන්. ඒ වගේම මම කලින් කිව්වා වගේ චරිත නිරූපණය, ඒ වගේම භාෂාව. මෙන්න මේක ලකුණු 15 ප්‍රශ්නයකට අපිට එන්න පුළුවන් කොටසක්. දැන් ඔයාලා මේවා කිව්වහම මේවට උද්දෘත සපය ගන්න ඕනේ. කියන්නේ උද්දෘත ඔයාලා ලියාගෙන තියාගෙන පාඩම් කර ගන්න ඕනේ මේ දවස් කීපේ. අවස්ථා හා සිද්ධි නිරූපණය. එතකොට අඟුලිමාල කියන කෙනා මිනිස්සු මරණ අවස්ථාව, ඊට පස්සේ එයා මූණ ගර්භස්ත්‍රියට පිළියම් කරන අවස්ථාව, ඒ වගේම අහිංසක දරුණු චරිතයක් බවට පත්වන අවස්ථාව, මෙන්න මේ කියන කරුණු මේ අවස්ථා හා සිද්ධි නිරූපණයෙන් දක්වන්න පුළුවන්. එතකොට මේ ඇසුරේ තමයි ඔයාලට අඟුල්මාල් දමනය විචාරය සඳහා උද්දෘතික බලා ගන්න ඕනේ. ඒ වගේම ඊළඟට තියෙන මග විසිතුරු. මග විසිතුරේ කියලා ළමයි ගොඩක්ම එන්න පුළුවන් භාෂාව. කතුවරයා විසින් භාවිත කරන භාෂාව ගැන එන්න පුළුවන්. ඒ වගේම මේකේ තියෙන ස්වභාවෝක්තිය. ස්වභාවෝක්තිය කියන කාරණාව. ඒ කියන්නේ තියෙන දේ තියෙන සැටියෙන් දක්වලා තියෙන ආකාරය. එතකොට මෙන්න මේ දෙක තමයි මග විසිතුරු නැත්නම් අපි කිව්වොත් සැලලිහිණිය. සැලලිහිණි සංදේශය ඇසුරෙන් අපි බලා ගන්න ඕනේ. සැලලිහිණි සංදේශයේ වැඩිමනක්ම එන්න පුළුවන්
භාෂාව නැත්නම් ස්වභාවෝක්ති කියන එක. මෙතනදී අපිට භාෂාවට කොටස් කිහිපයක් ගන්න පුළුවන්. සිව්පද ආකෘතිය, ඒ වගේම උපමා රූපක භාවිතය. ඒ විතරක් නෙමෙයි. මෙතනදී අපිට ගන්න පුළුවන් කාව්‍යමය භාෂාව. කාව්‍යමය භාෂාව කියන දේ. තවත් අපිට ගන්න පුළුවන් මේ ඇසුරේ දැන් මේ උපමා සිව්පද රූපක ඒ වගේම රිද්මය. රිද්මයට තමයි අපිට එන්නේ විරිත. විරිත කියන කාරණා. එතකොට මෙන්න මේවට උදාහරණ සපය ගත්තොත් අපිට පුළුවන් මේක සම්පූර්ණ කරගන්න. හැබැයි එක කරුණකට එක උද්ෘතයක් තියාගන්න ඕනේ. දැන් සිව්පද එක්කන මේක පාඩම් කරනකොට එලි සමයක් ඒකටම ලියාගත්තොත් පහසුයි ඔයගොල්ලන්ට. ඒ වගේම තමයි ස්වභාවෝක්තියට අපිට ඕනෑම කවියක් ගන්න පුළුවන්. මොකද ඔයාලට වැඩියෙන් පාඩම් හිටපු කවියක් තියෙනවා නම් ඒ කවිය පාඩම් කරගත්තාම මේ ස්වභාවෝක්තියට ගන්න පුළුවන්. හරිද? ඉතින් මෙතන මඟ විසිතුරුත් එකත් එක්කලා එන්න පුළුවන්. ਵਿਚාර මොනවද කියලා තමයි මම දැන් මෙතන මේ කතා කරේ. ඒ වගේම දියවන්ති මාලයේ කෙටි කතාවේ අපි දන්නවා ගීත මෝපසාන් විසින් විරචිත. ඒ වගේම කේ.ජී. කරුණාතිලකයන් විසින් ඒක පරිවර්තනය කරලා තියෙනවා. එතකොට මේ කරුණු පාඩම් කරලා දියවන්ති මාලයේ ගොඩක් මෙන්න පුළුවන් කරුණ තමයි මැටිල්ඩාගේ සමිපුරුෂයා වන ලොයිසල් මහත්මයා එයා පෞල් ජීවිතය නැත්නම් පෞල් සංස්ථාව රැකගන්න හොඳ පුරුෂයෙක් වුණා කියන එක. හොඳ ස්වාමියෙක් වුණා කියන එක. ඒ වගේම මැටිල්ඩා විසඳ දෙන්න පුළුවන් ලකුණු 15 ප්‍රශ්නෙකට එයා කොහොමද එයාගේ Tamanට නොලැබෙන දේවල් ගැන හිතමින් ආය කාලය ගත කරේ කොහොමද සහ එයා පසු පරිණතභාවයට පත් උනේ කොහොමද? එතන මේක කියන කරුණු දෙකට උදාහරණ දෙකක් සපය ගත්තොත් අපිට පුළුවන් ඒකේ ਵਿਚාරය සම්පූර්ණ කරගන්න. ඒ විතරක් නෙමෙයි මේකේ භාෂාව ගැනත් ඔයාලට ලියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේක පිටරට කතාවක් නේ, විදේශ කතාවක් නේ. විදේශ කතාවක් ලංකාවට පරිවර්තනය සිංහල පරිවර්තනයක් වෙනකොට ඒ පරිවර්තන කතාව තුළ තියෙන භාෂාව පිළිබඳව ඔයගොල්ලන්ට අවස්ථාවක් අහන්න පුළුවන් භාෂා භාවිතය කොහොමද කියලා. මෙන්න මේ හතර බද්දේගම, අඟුල්මාල් දමනය, මගවිසිතුරු සහ දියමන්ති මාලය කියන කොටස් හතර මම හිතනවා මේ පාර ලකුණු 15 විචාර අනුමාන වලට එන්න පුළුවන් කියලා. එතකොට මෙන්න මේ කොටස් වලට අදාළව ඔයාලට කරන්න තියෙන්නේ අවශ්‍ය උද්ෘත සපය ගන්න එක. උද්ෘත සපයගෙන ඒ ටික පාඩම් කරගත්තොත් දැන් මේ විචාර හතරක් තියෙනවනේ. හතරෙන් ඔයාලා එකක්වත් මිස් කරන්න එපා. ඒ හතරම බලා ගන්න. එතකොට ඔයාලට මේකෙන් ආවත් සතර කන්වන්සලෙන් ආවත් බුද්ධිලාවත් ඔයාලට ගැටලුවක් නෑ. ඔයාලට බය නැතුව ඔයාලා පාඩම් කරපු දේ විභාගෙට ලියන්න පුළුවන්. අපි දැන් බලමු 10 වෙනි ප්‍රශ්නෙට එන්න පුළුවන් ප්‍රශ්න තුන මොනවද කියලා. ලකුණු 10 ප්‍රශ්න විචාරවලට මම මෙතන දක්වලා තියෙනවා හානාහිය, ගංගාවේ සංගීතය, කුරහන් කවි. දැන් හානාහිය ගත්තොත් එහෙම හානාහියේ කවි පද්‍ය පන්තියේ විශේෂයෙන්ම භාෂාව ගැන, උපදේශාත්මක භාවය ගැන සහ සරල කවිනේ තියෙන්නේ. ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් ජන කවිනේ තියෙන්නේ. එතකොට මෙන්න මේ කියන උද්ෘත වලට ඔයාලා උද්ෘත තුන ගානේ සපය ගන්න ඕනේ. දැන් මේක පාඩම් කරනකොට කවි නම් කවිවල ඔයාලා අනිවාර්යයෙන්ම කවි පද පේලි හතරම පාඩම් කරගන්න ඕනේ. මොකද කවි පේලි කවි දෙකක් ලියලා, කවි පේලි කවි තුනක් ලියලා, කවි පේලි එකක් ලියලා එහෙම බෑ. පද හතරක් තියෙනවා නම් පද පේලි හතරම ලියවෙන්න ඕනේ. එතකොට මෙතනදී උද්ෘත තුනට ලකුණු 10න් 3ක් හම්බ වෙනවා. ඒ වගේම මේ හැම එකටම ඊට අදාළ උදාහරණ වාක්‍ය සපය ගන්න ඕනේ. ඊළඟට ගංගාවේ සංගීතයේ පාඩම තියෙන්නේ උත්ප්‍රේක්ෂාලංකාරය. ඒ කියන්නේ අජීවී වස්තුවකට සජීවී බවක් ආරෝපණය කරලා තියෙනවා. ගංගාව කියන කෙනාව සජීවී කාන්තාවක් බවට පත් කරලා තියෙනවා. ඒ ඇස්වරේ කොහොමද භාෂාව ගලාගෙන යන්නේ? ජීවිතයේ යථාර්ථය අවබෝධ කරලා තියෙනවා. මෙන්න මේ කියන කරුණු ගැන ගංගාවේ සංගීතයේ පාඩම ඇසුරෙන් අහන්න පුළුවන්. ඒ වගේම මේකේ තියෙන භාෂාව ගැන, භාෂා විලාසය ගැන අනිවාර්යයෙන්ම ගංගා සංගීතයේ පාඩමෙන් ප්‍රශ්නයක් ආවොත් එන්න පුළුවන්. ඒ වගේම කුරහන් කවිවල කුරහන් කවි කියලා කියන්නේ ජන කවියනේ. ඒතකොට ජන කවිය මේ හානාහියත් එක්කම අපිට පාඩම් කරගන්න පුළුවන් එකක්. මොකද ජන කවිය සරල කවි, භාෂා රටාව කොහොමද, අව්‍යාජත්වය, කුරක්කන් කවිවල මිනිස්සු කොහොමද තමන්ගේ ජීවිතය ගත කරන්නේ. එතකොට මෙතනදී යාළඟට ඇති වෙන ගැටලු මොනවද? මෙන්න මේ කියන කාරණා ගැන ඉතාම අව්‍යාජයෙන් යුතුව දක්වලා තියෙනවා. කුරහන් කවිය ඇසුරේ ඔයගොල්ලන්ට ආවොත් ප්‍රශ්නයක් ලකුණු 10ක මම නම් කියන්නේ අනිවාර්යයෙන්ම තෝරගන්න. මොකද මේ වගේ ප්‍රශ්න තෝර ගැනීම තුළ ඔයාලට කවි ආශ්‍රිතව ලකුණු 10න් 8ක් 7ක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් දැන් මම ඉස්සර කතා කරා වගේ මෙතන දැන් ඔයාලට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. මෙතන තියෙන ඔක්කොම ටික කවිනේ. කවි වලින් විතරක්ම එයිද? නෑ, කවි වලින් විතරක් නෙමෙයි.
මම මෙතන කිව්වනේ ඔයාලා මේ ගන්න දේ 50-50 ගන්න ඕනේ. එතකොට හැමතිස්සෙම කවි වලින් එන්නේ නැහැ. හැමතිස්සෙම ගද්‍ය කොටස් වලින් එන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ කොටස් දෙකම සමබර කරගෙන අපි පාඩම් කරන්න ඕනේ. බහුතරය ගොඩක් දරුවන්ට උද්දෘත පාඩම් කරන්න අමාරු නිසා කවි වලින් පාඩම් කරලා ලියන්න බලන් ඉන්නවා නම් එතකොට මේ අවස්ථාවේදී ඔයාලා කරන්න ඕනේ කවි ටික හොඳට පාඩම් කරගෙන ඔයාලා එන විචාරාන් වලට සූදානම් වෙන එක. හැබැයි මම ආයෙත් මතක් කරනවා මම ලකුණු 15 කියපු ඒ ප්‍රශ්න 4 ගැන නැවත නැවතත් අවධානය යොමු කරලා ඒ 4 වැඩිපුර අවධානයකින් බලා ගන්න. මොකද ඒවායේ කොටස් වලින් එන්න තියෙන සම්භාවිතාවය වැඩි. හැබැයි එන්නත් පුළුවන් නොඑන්නත් පුළුවන්. ඔයාලා ගතේ තමයි තියෙන්නේ මම මෙහෙට ලෑස්තිලා යනවද මම මෙහෙට ලෑස්තිලා යන්නේ නැද්ද? තමන් ලෑස්ති වීම අනුව තමන්ගේ සූදානම අනුව තමන්ට පේපරේට උත්තර ලියා ගන්න පුළුවන් වෙයි. එතන පේපරේ ලියන්න ගියාම ඔයාලව හිර වෙන්නේ නැතුව ඔයාලට හොඳට ගලා යාමක් ඇතුව මේ පේපරේ ලියන්න හැකියාව ලැබෙනවා. ඉතින් ආදරණීය දුවේ පුතේ අද අපි කතා කරේ මේ පාර 2024 ප්‍රශ්න පත්‍රයට එන්න පුළුවන් සාහිත්‍ය විචාර ප්‍රශ්න මොනවද කියලා. ඉතින් මේ වීඩියෝ ඔයාලට වැදගත් වුණා නම් ඔයාලට පුළුවන් මේ පාර ඔලෙවල් යන්නේ ඕගොල්ලෝගේ යාළුවොත් එක්කලා මේ වීඩියෝ එක ෂෙයා කරගන්න. ඒ වගේම මේ වීඩියෝ එක බලපු ඔයා තාමත් මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යයෙන්ම පළවෙනි මාව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. ඒ වගේම ඔයාලට අවශ්‍ය වෙන තවත් මොනවා හරි දේවල් දැනගන්න තියෙනවා නම් ඔයාලට පුළුවන් පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් නැවතත් අයිබෝවන්.